හොඳට ලස්සන පේන් කරලානේ ලස්සන ජනෙල් රෙදි දාලා ඊට පස්සේ හොඳට මේ කාපට් දාලා නේ දෙන දුන්න ගියා බණ්ඩාරේ ලබන කෙනා සතුටක් විඳින්නේ නැද්ද අප්‍රමාණ අන්න එකයි සකස් කර දෙනවා කියන්නේ තේරුණාද ඊට පස්සේ සමහරවල් පිරිකරගෙන ඔහේ සිලිමල්ලකට නේ අර කුණු මාල් කියනවා වගේ එහෙම නෙවෙයි ඔයාලට පුළුවන් නම් මේ බ්‍රවුන් පේපර් එකක් හරි අඩුම තරමේ දාලා සංඝයාට දෙන්නනේ ඔහේ මල්ල කුස්සන්නේ නැතුව එහෙම කරන්න එපා. නේ? පුළුවන් නම් නේද? ලස්සනට ඒක සරසලා අන්න ඒක මොකද කියන්නේ? සකස් කරලා දෙනවා. ඒක සංඝයාට සකස් කරලා දුන්නොත් කොච්චර මහත්ඵල වේද නේ? ඉතින් බාහන පිටුත් මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන දේවල් කරන්න යද්දී අපිට මිනිස්සු බයින්නේ නේද? ඇයි? බුදුරජාණන් වහන්සේම තමයි දේශනා කරන්නේ සකස් කරලා දෙන්නේ. මේ අපේ ශාස්ත්‍රය ඒක දන්න නිසා තමයි ওই ලස්සනට හදලා නේද? දැන් බාහන අපේ ශාස්ත්‍රය පින්කමක් කරද්දී ඒ කරන එක හොඳටම කරන්නේ නැද්ද? හොඳට සකස් කරලම කරන්නේ නැද්ද?